morning. Good morning. Good morning. ඇත්තටම අද අපි කරන්නේ ලස්සන කැන්ඩියන් බ්‍රයිඩල් ඩ්‍රෙසින් එකක්. වෙනස් විදිහේ කොණ්ඩයක්, අලුත් විදිහේ මේකප් එකක් ඔය දෙකම එකට කරලා තමයි කරන්නේ. ඉතින් අද ලස්සන කැන්ඩියන් බ්‍රයිඩල් එකක් බලන්න පුළුවන්. කැන්ඩියන් බ්‍රයිඩල් එකේ බ්‍රයිඩල් හෙයාර් ස්ටයිල් එක කොහොමද ඉක්මනට කරන්න කියන එක තමයි අපි කරන්නේ. අපි 9ට විතර ක්ලාස් එක පටන් ගෙන හවස 3 විතර වෙනකල් වගේ අපි ක්ලාස් එක කරනවා. ප්‍රැක්ටිකල්ම කරන්න ඕනේ. ප්‍රැක්ටිකල්ම කරන තරමට තමයි හෙයාර් ස්ටයිල් ඉක්මනට ඉගෙන ගන්න. නැත්තම් මේකප් වගේ නෙමෙයි හෙයාර් ස්ටයිල් කරන්න අමාරුයි. ඒක බැරි වුණේ මොකද දෙපාරක් තුන් පාරක් අහන්න. ප්‍රැක්ටිකල් කරනකොට ඔයාලා ප්‍රැක්ටිකල් දවස්වලදී මාව පොඩ්ඩක් ළඟ නවත්තගෙන මෙන්න මේක මට තේරුනේ නෑ මේක මට ආයෙසරක් කියලා දෙන්න කියලා කරා. ඉතින් අපිට බැහැයි කියලා කිසිම දෙයක් නෑ මේ ක්ලාස් එකේ 4 වෙනි දවස වෙනකොට උපරිමයේ 5 වෙනි දවස වෙනකොට ඔයාලා මාව අභිභවා යන්න ඕනේ මාව පරද්දවන්නම ඕනේ. හරිද? ඔයාලා මාව පරද්දන තැනදී තමයි මම දිනන්නේ. නැත්තම් මං උගන්වපු ගුරුවරයා විදිහට මම දිනලා නෑ. එතකොට ඔයාලා හැම වෙලාවෙම බලන්න ඕනේ මෙයාට වැඩිය ලස්සනට මම පොණ්ඩේ දානවාමයි කියලා. මම උගන්වන්නෙත් මගේ හිතේ කිසිම ගුරු මුෂ්ටියක් නැතුව කිසිම දෙයක් නැතුව ඔයාලා මාව පරද්දන අභිප්‍රායෙම තමයි. මගේ නම කොමුද ප්‍රියදර්ශනී. මම ආවේ කඩුවෙල ඉඳන් මගේ සැලොන් එක තියෙන කඩුවෙල බියකම. ඒනිකාදින් ලුක්ෂි මගේ සැලොන් එක තියෙන්නේ කැලණිය පිටියගොඩ. මගේ නම ශංකා ප්‍රභාෂිනී. මගේ සැලොන් එක තියෙන්නේ කිරිබත්ගොඩ. සැලොන් එක සෙරනිටි ලක්ස් සැලොන් ඇන්ඩ් ඉස්තටික් ලොන්ජ් එක. මගේ නම දිලිනි ශශිකලා. මම සැලොන් එක තියෙන්නේ හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ සැලොන් බියුටි ක්වීන්. මගේ නම නිෂා විනෝදි. මේ සැලොන් එක තියෙන්නේ මීගම මුන්නක්. මගේ නම චතුරි. මම ආවේ ගොතටුවේ ඉඳලා. මගේ නම පියුමි ෆර්නෑන්ඩෝ. මම ඉන්නේ කටානේ. මගේ සැලොන් එක ඉවෝක් බියුටි ලොන්ජ්. මගේ නම ශෂිනි. මම ආවේ නාත්තන්ඩි ඉඳලා. මගේ සැලොන් එක ශිල්මි ෆැෂන් ආර්ට් නාත්තන්ඩි තමයි තියෙන්නේ. මගේ නම කුමුදලි ප්‍රියදර්ශනී. මම ආවේ මීරිගම ඉඳලා. මගේ සැලොන් එක තියෙන්නේ මීරිගම. මගේ සැලොන් එකේ නම සැලොන් කුමුදලි. මගේ නම රසිකා. මම ඉන්නේ කඩවත. මගේ සැලොන් එක තියෙන්නේ කිරිල්ලවල. මේ විශ්වයේ මේ ස්වභාව ධර්මයේ අපිව ලස්සනට මවලවලා තියෙන්නේ මේ ෆ්‍රේම් එක ඇතුලේ. ඒක තමයි ගොඩාක් වෙලාවට ඔයාලා නොදැනි හරි ගොඩක් වෙලාවට පොනි ටේල් එක දැම්මම වුණත් ටේල් කෝම් එකකින් මොකද කරන්නේ? සයිඩ් එක බැලන්ස් කරගත්තා. ඊළඟ තමයි නෙක් බ්ලෙන්ඩ් එක. ඊවල ඔයාලා පොනි ටේල් එකක් දාගත්තොත් එහෙම නැත්නම් අම්මා බෙල්ලට කරලා ගෙඩිය මැදගත්තොත් මොකද කරන්නේ? මේක බෙල්ලට පහත් කරනවා. නෙක් බ්ලෙන්ඩ් එක හැදුවා. ඔන්න ඔය ෆ්‍රේම් එක ඇතුලේ තමයි ලස්සනට හෙයාර් ස්ටයිල් එකක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. කියලා මෙච්චර ප්‍රමාණයක් ගත්තට පස්සේ ප්‍රමාණය වෙයි. කැන්ඩියන් එකට මෙන්න මේ ප්‍රමාණය ඊට වෙලා ඉන්න එක හරි. හැබැයි ඉන්දියන් වෙස්ටර්න් වලදී මේ ප්‍රමාණය ගත්තොත් ලොකු කොණ්ඩ ප්‍රමාණයක් යනවා. රියසල් එකේදී අපි ඩිසයිඩ් කරනවා අපිට ඊට වෙලා ඉන්න කියන එක ගොඩක් වෙලාවට අවශ්‍ය ප්‍රමාණය මේ ප්‍රමාණය හරියට ගන්න සෙට් කරනවා. හැබැයි අපි ආයේ මෙතනින් බලන්නේ මෙතන බැලුවම කන් දෙකත් එක්ක සමාන්තරව මෙතන කොණ්ඩේ තියෙන වොලියුම් එක වැඩි නම් අපි මෙතෙන්ට තියෙන ඇඟිලි ප්‍රමාණය වැඩියෙන් තියෙනවා. මේක යන්නේ ඇන්ගල් එක. ඇන්ගල්. නේ? මෙහෙට. මේ ඇන්ගල් එකට තියෙන්න ඕනේ. ඒක හොඳට බැලන්ස් කරලා කණ්ණාඩි වම් පැත්තට හරවන්න. මූණ බලන්න, දකුණු පැත්තට හරවන්න, මූණ බලන්න, හරිද කියලා බලන්න. ඊපස්සේ මට හරියට සෙන්ටර් එක හරිද කියලා බලන්න. මේවා ලස්සනට මේ දෙපැත්තට ගාන්න බ්ලෙන්ඩ් එකක් ගිහලා කියලා බලන්න. මම ගොඩක් මහන්සි වුණාද ඔය ටික කරන්න. මම ඔයාලට කතා කර කර කිව්වොත් ඔය වෙලාව මට ගියාට නැත්තම් මට ඔය බ්‍රයිඩ් ගේ කොණ්ඩේ දාන්න පැය භාගයක් වගේ මං කරුවා. ඉවරයි. අන්තිමට තමයි අවසානයේ හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. මේක දැක්කම බ්‍රයිඩ් ගේ පිට පිළිලා අපි ගන්න මුදලටත් ලොකු සාධාරණයක් වෙලා ෆොටෝග්‍රැෆර්ත් හරි කැමති. ඒකට මේ මිනිස්සුම අපිට වැඩ ටික කරනවා. නාත්තන්ඩි ප්‍රදේශ ඉඳලා තමයි මේ සර්ගේ වර්ක්ෂොප් එකට ආවේ. මම Facebook හරහා සර්ගේ ඇඩ් එකක් දැකලා තමයි මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. හැමදාම දකිනවා ලස්සන හෙයාර් ස්ටයිල් කරනවා.
එතකොට අවුරුදු ගාණක් හෙයාර් ස්ටයිල් කරලා තිබ්බත් අද මේ අවස්ථාවට සම්බන්ධ වීම ගොඩාක් අලුත් දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මෙච්චර කල් හෙයාර් ස්ටයිල් කරද්දී ආපු අඩුපාඩුකම් සරලව අඩුපාඩු හදාගන්න විදිය සර් අද කියලා දුන්න වර්ක්ෂොප් එක කරා මම ඉගෙන ගත්තා. අද මම පළවෙනි වතාවට ප්‍රසන්න සර්ගේ ක්ලාස් එකට ජොයින් වුණේ. මම හොඳ මේකප් ආටිස්ට් කෙනෙක්. මම බොහෝ දුරට ඒ කියන්නේ හෙයාර් ඩ්‍රෙසර් පැත්තට ඒ කියන්නේ ආස කරේ නෑ. නමුත් මගේ වෘත්තියත් එක්කලා මම බ්‍රයිඩල් මේකප් එක කරනවා නම් හෙයාර් ස්ටයිල් එක වෙන ඩ්‍රෙසර් එක වෙන කෙනෙකුට බාර දෙන්නේ. ඉතින් මට ආසයි තුන සර්ගේ ඒ කියන්නේ දැන්වීම් දැකලා FB එකේම වීඩියෝස් දැකලා ඉතින් මට ආසයි තුන සර් හරි පිළිවෙලට ඒ කියන්නේ නිව් ජෙනරේෂන් එකත් එක්කලා යන හෙයාර් ස්ටයිල් තමයි සර් හැම වෙලාවෙම අපි දැක්කේ. ඉතින් මම මේකට සම්බන්ධ වෙලා ඉතින් අදම මම ඒ කියන්නේ කැන්ඩියන් බ්‍රයිඩල් කෙනෙක්ගේ මගේ ඩ්‍රෙසර් ඒ කියන්නේ මගේ සැලුන් එකේ ඩ්‍රෙසර් කරනවට වැඩිය හાર્ඩ් පසින්ම වෙනස් දෙයක් තමයි සර් අපිට ඉගෙනුනේ. ඒක හරි ලේසි ක්‍රමයකට ඒ කියන්නේ අපේ මයින්ඩ් එකට යන විදිහට තමයි සර් අපිට ඒක කියලා දුන්නේ හරි නිහතමානීව. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා සර් වගේ කෙනෙක්ගෙන් ඩ්‍රෙසර් කියන එක කියන්නේ හා ස්ටයිල් කියන එක මම මුලින්ම ඉගෙන ගන්න ලැබීම. අද ඇත්තටම සර් ගාවට ආවම අපි මෙච්චර කල් හෙයාර් ස්ටයිල් එකක් දාන්න කොච්චර වෙලාවක් ගත කරාද ඒ වගේම ටෙන්ෂන් වෙලා එහෙම කරන හෙයාර් ස්ටයිල් එක ඉක්මනින් අපිටත් හිත සතුටින් කල් වේලාව ඉතුරු කරගෙන කරන්න කොහොමද කියලා ඇත්තටම මේක කරන්න ඉතාම ලේසි දෙයක් කියලා දැනගත්තා. අද කෝස් එකට සහභාගී වුණාම ගොඩාක් වටිනවා. ගොඩක් කල් ඉඳලා සර්ගේ කෝස් එකට එන්න බලන් හිටියේ. අද මේ අවස්ථාව ලැබුණා. ගොඩක් සතුටුයි. අද අපේ ප්‍රසන්න සර්ගේ මාස්ටර් හෙයාර් ස්ටයිල් ක්ලාස් එකේ ඉතින් අද අපේ පළවෙනි දවස. ඉතින් අද පළවෙනි දවසේම මම සෑහෙන හෙයාර් ස්ටයිල් වල දේවල් ගොඩාක් පොඩි සියුම් දේවල් ටෙක්නික්ස් කොහොමද බ්‍රයිඩල් හෙයාර් ස්ටයිල් එකක් කරන්නේ. ඒ සියලුම ගොඩාක් දේවල් අද ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් සතුටුයි මේ ඇකඩමි එක තෝරගත්ත එකට මම මේ හෙයාර් ස්ටයිල් ගැන ඉගෙන ගන්න.